මුළු ඉතාලියම සලිත කළ අමානුෂික ඝාතනය මොකක්ද කියලා දන්නවද? වැඩි අතක නෑ මේ දේ සිද්ධ වුණේ 2026 ජුනි 1 වෙනිදා පාන්දර කලාබ්‍රියා කියන ප්‍රදේශයේ අමෙන්දොලාරා කියන නගරේ. මුළු මහත් සමාජයම කම්පා කරවන බිහිසුණු පුවතකි. එනම් කෘෂිකාර්මික සංක්‍රමණයකින් රැගෙන යමින් තිබූ වෑන් රථයක් ගිනිගෙන ඇති බවට මුලින් වාර්තා වුවද එය සැලසුම් සහගතව සිදු කළ සාහසික සිව් පුද්ගල ඝාතනයක් බව CCTV දර්ශන සහ පොලිස් පරීක්ෂණ මගින් දැන් තහවුරු වී තිබේ. ඇත්තටම සිදු වී ඇත්තේ කුමක්ද? කවුරුන් විසින්ද මේ ඝාතනය කර ඇත්තේ? කුමන රටකට අයත් තරුණයන් පිරිසක්ද ඝාතනයට ලක් වී ඇත්තේ කියා අපි දැන් සැකවින් සොයා බලමු. සිදු වී ඇති සිද්ධිය මෙසේය. වෑන් රථය තුල සිටි පුද්ගලයන් සිව් දෙනා පිටතට පැමිණීමට උත්සාහ කරද්දී එම ඝාතන සිදු කරුවේ පුද්ගලයන් විසින් එහි දොරවල් පිටතින් අගුළු දමා තිබේ. ඉන්පසු එම වෑන් රථයට පෙට්‍රල් දමා ගිනි තබා ඇත. මෙම බිහිසුණු ගින්නට හසු වූ සංක්‍රමණික කම්කරුවන් 4 දෙනා වාහනය තුල පණ පිටින්ම පිලිස්සී ජීවිතක්ෂයට පත්ව තිබේ. එක් පුද්ගලයෙක් පමණක් වාහනයේ ඩිකේ පැත්තෙන් වීදුරුව කඩාගෙන පිටතට පැන දිවි බේරාගෙන ඇති අතර ඔහු මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව මැද රෝහල් ගත කර ඇත. මෙම සිව් පුද්ගල ඝාතන සිද්ධිය සිද්ධ වී වැඩි වේලාවක් යනට මත්තෙන් මෙම ඝාතකයින්ව අත්අඩංගුවටගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ඉතාලි පොලිසිය විසින් පාකිස්තාන ජාතකයින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇත. ඔවුන්ට එරෙහිව සැලසුම් සහගත චෝදනා එල්ල කර තිබේ. මෙම අපරාධයට පසුබිම වූයේ මාෆියාවයි. මාෆියා ක්‍රමයට සේවකින්ව සේවා කරන ස්ථානවලට සැපයීමයි. මේ ලෝකයේ තුල මාෆියා වර්ග බොහෝමයක් ඇත. නමුත් මේ රැකියා සම්බන්ධව තියෙන මාෆියාව හරිම වෙනස් දෙයක්. ඒ කියන්නේ මෑන් ෆවර්. ඒ කියන්නේ මේ ඉතාලියේ තියෙන කොපර්තියව කියලා. ඒ කොපර්තිය වලින් තමයි සේවකයන් රැකියා කරන ස්ථානවලට ලබා දෙන්නේ. එතකොට සේවකයාට සිද්ධ වෙනවා සේවකයාටත් මුදලක් හම්බ කරගෙන ඒ රැකියාව ලබා දුන් ස්ථානයටත් මුදලක් හම්බ කරලා දෙන්න. ඒ කියන්නේ රැකියා ඒජන්සියටත් අපි උපයන මුදලෙන් කොටසක් යන්න ඕන. මේ රැකියා මාෆියාවේ ඒක තමයි ක්‍රමය. ඉතින් මේ කොපර්තිවා කියන රැකියා ඒජන්සි වලින් හරියාකාරව වැටුපක් ලබා දෙන්නේ බොහෝ තැන්වල සමහර තැන්වල සාධාරණ වැටුප් ලබා දෙන ආයතන තියෙනවා. ඉතින් මේක තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. පොලිස් පරීක්ෂණ වලට අනුව මේට හේතු වී ඇත්තේ ඉතාලියේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ සංක්‍රමණකින් වහලුන් මෙන් සූරා කන අනීතික තරවකාර ජාලයන් අතර ඇති වූ ආරවුලකි. තමන්ට හිමි විය යුතු නිසි වැටුප් සහ රැකියා අයිතිවාසිකම් ඉල්ලා සිටින නිසා මෙම අහිංසක කම්කරුවන් කණ්ඩායම මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වේ. මෙම තරවකාර ජාලය පවත්වාගෙන ගොස් ඇත්තේ පාකිස්තාන් ජාතිකයන් විසිනි. මේ ඉතාලිය තුළ බහුලව තිබෙනවා විදේශිකයන් විසින් පවත්වාගෙන යනු ලබන මෙවැනි රැකියා දෙන ස්ථාන, ඒ වගේම රැකියා කරන ස්ථාන පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන්ම දෙයක් කියන්න තියෙනවා මගේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට. ඕගොල්ලෝ ඉතාලියේ ඉන්නවනම් ඉතාලි ජාතිකයෝ සමග වැඩ කරන්න, ඒගොල්ලොත් එක්ක වැඩ කරද්දී මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ ඉතාලි ජාතිකයෝ හරිම කාරුණිකයි. ඒ අය මානුෂික පැත්තෙන් හිතන්නේ. විදේශිකයන් යටතේ වැඩ කරනට වඩා ඉතාලි ජාතිකයන් සමග වැඩ කරද්දී හරිම පහසුයි, ලේසි. ඉතාලි ජාතිකයන් විසින් නිකුත් කරන රැකියා කොන්ත්‍රාත් එකත් හොඳටම හොඳයි, සුපිරිම තමයි. රයිට් එහෙනම් අපි නැවතත් හමුවෙමු සිලොන්ජා YouTube එක තුලින්. එතෙක් ඔබට ජයෙන් ජයම වේවා. ජය වේවා.